vida perigosa. Hi guys, welcome back to Daily Dose with භාග්‍යා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ ඉරිදා දවසක් කොහොමද බෝඩින් එක ඇතුළටම වෙලා ගත කරන්නේ කියලා. ඉතින් ඉරිදා කියලා කියන්නේ නිවාඩු දවසක්නේ. හැබැයි නිවාඩු කියලා කිව්වට නිවාඩුමත් නැහැ ඉතින්. උදේම මම වෙනදා වගේම තේකකුත් හදාගෙන මම බිස්කට්ස් ටිකක් තියෙනවා මම ඒක කන්න තමයි හදන්නේ. මොනවා හරි ෆෝන් එකේ කතාවක් එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් දාගෙන මම මේ විදියට උදේට රිලැක්ස් එකේ මගේ තේක මම ගන්නවා. ඉතින් මං හිතුවා අද මම මොනවද කරන්නේ කියලා කතා කරනවට වඩා ඔයාලත් එක්ක කතා කරන්න ඊට වඩා දේවල් ගැන. මං ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මනුස්සයෙක්ට හදාගන්න තියෙන ගතිගුණ ගුණාංග වලින් හදාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කියලා හිතෙන ගතිගුණය මොකක්ද? එහෙම නැත්නම් ගුණාංගය මොකක්ද? ඔයාලා හිතන විදිහට ඒ මොකක්ද? ඉවසීම, නිහතමානීකම ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලගේ ඔළුවට එනවා ඇති. හැබැයි මම ඒකට තව දෙයක් එකතු කරන්න කැමතියි. ඒ තමයි ස්වයං විවේචනය. හිතන්නකෝ තමන් මොනවද තමන්ගේ අතින් උනේ අඩුපාඩු. එතකොට තමන් මොනවද මේ වෙනකොට කරන දේවල් වලින් මම කරේ මොකක්ද මේ? මම කරේ වැරැද්දක්ද? අන්න ඒ විදිහට තමන්ට තමන්වම අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳ දෙයක්. මං එකට උදාහරණයක් තව ටිකක් කියන්නම්කෝ. ඔය දැන් මම හදන්නේ මගේ ලෙක්චර් එකේ ඉඳගෙන මම කෝස් එකක් කරනවනේ. ඉතින් ඒ කෝස් එකේ ලෙක්චර්ස් තියෙන්නේ මට ඉරිදා දවසට. ඉතින් ඒ ලෙක්චර් එකට ජොයින් වෙලා තමයි ඔය ඉන්නේ. ඉතින් මම බලන්න ආසම view එකක් තමයි මේක. මොකද බෝඩින් එක ඇතුලේ බිත්තිවලට හිර වෙලා ඉන්නවට වඩා මම හරිම කැමතියි මේ විදිහට අහස දිහා බලාගෙන ඉන්න. දැන් අපි කතා කරමු මම ඉස්සෙල්ලා කතා කරපු දේ ගැනම. ඔයා හිතන්නකෝ ඔයාගේ අතින් එක්ක ඔයාටම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ පාඩම් කරන්න වැය කරන කාලය අඩුයි හරි ඒ වගේ මොනවා හරි දෙයක්. එතකොට ඒක බලපාන්නේ තමාටමනේ. ඉතින් ඒක හිතුවොත් මම මේ දේ කරන්නේ නෑ. මම මේකට වැය කරන ප්‍රමාණය අඩුයි වගේ එහෙම හිතුවොත් ඔයාලට හිතලම හදාගන්න පුළුවන්. මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. තමන්ගේ අතින් මොනවා හරි අඩුපාඩුවක් වෙනවා නම් ඒක තමන්ම හිතනවා නම් ඒක තමන්ට හරිගස්ස ගන්න පුළුවන්. ඉතින් ඒක වෙන කෙනෙක් කියලා බලෙන් හරිගස්සනවට වඩා මං හිතනවා මිනිසෙක් වුණාම තමන්වම ස්වයං විවේචනය කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා. ඉතින් මං ඒකට හොඳ කන්සෙප්ට් එකක් විදිහට ඔයාලට අඳුනලා දෙන්න කැමති ජර්නලින් ගැන. ඉතින් මමත් හරිම ලස්සන ජර්නල් එකක් කරගෙන යනවා, ලියාගෙන යනවා. ඉතින් මං හිතනවා ජර්නල් කියන්නේ ඔයාලට ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න තියෙන හොඳම ටෙක්නික් එකක් කියලා. අර මම කියපු තමන්වම ස්වයං විවේචනය කරගන්න එක. එතකොට මේ හැම දෙයක්ම මෙන්න මේ ජර්නලින් හරහා කරන්න පුළුවන්. ඔයාලා ඒක දැනගෙන හිටියද? විශ්වයට ස්තුතිවන්ත වෙන්න හැම වෙලාවෙම ඔයාලට මේ ලැබිලා තියෙන්නේ හොඳම දේවල් කියලා. එතකොට ලැබෙන හැම දෙයකින්ම සතුටු වෙලා ඉස්සරහට වාගේ ජීවිතේ ඔයාට අරගෙන යන්න ගොඩාක් පහසු වේවි.
ඉතින් දැන් හිතන්නකෝ මේ විදිහට කැම්පස් එකක ළමයෙක් බෝඩින් එකක ඉන්න එක ගෙදරින් ඈත් වෙලා ඉන්න එක කොයි තරම් අමාරුද කියලා. හැබැයි අපි ඉස්සර මොනවද හීන දැක්කේ? අපි හීන දැක්කා මේ විදිහට යුනිවර්සිටි එකකට එන්න. ඉතින් අපිට ඕන දේ අචීව් කරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් ඉස්සරහා ගැන හිතන දේවල් තමයි අපිට අචීව් කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලැබෙන හැමදේම සතුටින් බාරගෙන ඉන්න පුරුදු වුණාම ජීවත් වෙන්න හරිම ලේසි. එහෙනම් තවත් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් මේ කියපු දේවල් ටිකත් ඔලුවට දාගෙන සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බයි.